ප්‍රධාන පරිපාලන සිද්ධ වෙන්නේ කියන්නේ උපකුලපති ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයේ කාර්යාලය පවත්වාගෙන යන කුලියපිටේ මාතංගයේ මේ පීඨ දෙකක් පවත්වාගෙන යනවා. මේ විශ්වවිද්‍යාලය ඇත්තෙන්ම අපි කෘෂිකර්ම පීඨය ගත්තොත් කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන අංශ 4ක් තියෙනවා. ලැබෙන කළමනාකරන අංශය, අධ්‍යයන උද්‍යාන විද්‍යාව සහ භූමි අලංකරණ අධ්‍යයනාංශය, ජෛව සාක්ෂර අධ්‍යයනාංශය, ඒ වගේම කෘෂි ව්‍යාපාර කළමනාකරන අධ්‍යයනාංශය. මේ අධ්‍යයනාංශ 4ක් සමග තමයි අපේ කෘෂිකර්ම සාධාරණ කළමනාකරන පීඨය හදාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් ගත්තොත් ශිෂ්‍යයන් අපේ දැනට ඉන්න 350 විතර වසරකට ශිෂ්‍යයන් 100ක් වගේ බාර අපි ගන්නවා. ඒ වගේම අවුරුදු 4ක පාඨමාලාවක්. මේ අවුරුදු 4 පාඨමාලාව ඇත්තෙන්ම වෙනත් කෘෂිකර්ම පීඨවල උපාධි පාඨමාලාවට වඩා සුළු වශයෙන් වෙනසක් සිදු කරලා තියෙනවා. ඒක තමයි එකක් මේ පර්යේෂණ සඳහා මාස 6ක් පමණ වෙන් කිරීම. ඒ වගේම පුහුණුවක් විශේෂ සේවා පුහුණුවක් දෙනවා මාස 6ක විශ්වවිද්‍යාලෙ පිට ගිහිල්ලා ඒ අධ්‍යයන අංශයට ගැලපෙන විදිහේ සමාජීය විද්‍යාපාරේ රැකියාව කරගැනීමේ හැකියාවක් ලබාගෙන තියෙනවා. ආචාර්ය විරකුත් මට ඔබෙන් දැනගන්න කැමති මේ 11 වතාවට පැවැත්වෙන මේ සමුළුව සහ විශේෂයෙන්ම මේ පර්යේෂණ වල වැදගත්කම කොයිතරම්ද කියලා. මේ විදිහට ආරම්භ කළොත් මගේ කතාව අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපට අත් වශයෙන්ම අවස්ථාවක් තිබුණේ නැහැ. න්‍යායාත්මකව ඉගෙන ගන්නා දේවල් පිළිබඳව ප්‍රායෝගිකව පරීක්ෂණ කරලා ඒක අවසානයේ ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා දෙයක් දැනගන්න තරමට අවස්ථාවක් අපිට ඒ කාලේ තිබුණේ නැහැ. ඒක නිසා අපි පසුව කල්පනා කරා අපේ ශිෂ්‍යයන්ට මේ පිළිබඳව ප්‍රායෝගිකව පරීක්ෂණයක් කරන්නේ කොහොමද? ඒ පරීක්ෂණය සැලසුම් කරන්නේ කොහොමද? ඒක අවසානයේ ඉදිරිපත් කරන්නේ කොහොමද? මේ පිළිබඳව වඩා ප්‍රායෝගික ආකාරයකට ඉදිරිපත් කිරීම සඳහා ඉතිරියට අපේ මහාචාර්ය සුමිත්‍රජයසේකර මහතුමාමයි ඒ කාලේ අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. අපි දොමනා වුණා වඩා ප්‍රායෝගිකව මේක කරන්න ළමයින්ට අවස්ථාව සැලසන්නට. ඒක නිසා අපි තුන්වෙනි වසරේ අපේ ශිෂ්‍යයන්ට වසර 4ක් අධ්‍යයන කාලයක් තියෙන්නේ. ඒ කාලේ තුන්වෙනි වසරේ මාස 6කට අවම වශයෙන් මාස 6ක් වන පරිදි මේ ළමයින්ට අපේ ශිෂ්‍යාවන්ට පරීක්ෂණයක් කරලා ඒක සැලසුම් කරලා සම්පූර්ණ පරීක්ෂණයක් අපි යටතේ කරලා ඒකේ අවසාන වශයෙන් ප්‍රතිඵල ඉදිරිපත් කරන්න උගන්වන්නට ඕනේ කියලා අපි ආරම්භ කරපු මාස 6කට පස්සේ මේ පිළිබඳව ඉදිරිපත් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කළා. ඒක තමයි මේ සමුළුව හැටියට අද වෙනකොට 11 වෙනි වතාවට මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සිසුන්ට මුලින්ම අපි පරීක්ෂණයක් කරන්න අවශ්‍ය මූලික කටයුතු මොනවද කියලා දෙනවා. ඊට පස්සේ ඒ ළමයිව සමහර විට අපේ ශිෂ්‍යයන් අපි යටතේ විශ්වවිද්‍යාලය තුල තියාගෙන මේ වැඩ කටයුතු කරනවා වෙනසක් පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික අංශයේ යම් ස්ථානවල ඒගොල්ලන්ගේ පහසුකම් යටතේ අපේ අධීක්ෂණය යටතේ අපි ඒ තැන්වල වැඩ කටයුතු කරනවා වෙනසක් පුළුවන්. රාජ්‍ය ආයතනවල තියෙන පහසුකම් පාවිච්චි කරලා විශේෂයෙන්ම අපිට ආසන්නෙන්ම තියෙනවා පොල් පරීක්ෂණ ආයතනය, ඊළඟ රබර් පරීක්ෂණ ආයතනය, තේ පරීක්ෂණ ආයතනය, ඊට අමතරව අනිකුත් රාජ්‍ය ආයතන තියෙනවා සම්බන්ධ වැඩ කරන බොහෝ දේවල්. උදාහරණයක් ඇරෙන්න කජු සංස්ථාව, ඒ වගේ දේවල් අපිත් එක්ක ඒ සංස්ථාවන් අපිත් එක්ක උගක් කිට්ටුවෙන් වැඩ කරනවා මේ සම්බන්ධයෙන්. ඒ තැන් වලට ළමයිව යවලා මේ පරීක්ෂණ සම්පූර්ණ කළා. අපි මාස 6 කාලය අවසන් වුණාට පස්සේ මේක ඉදිරිපත් කරනවා මුද්‍රිත පොතක් හැටියට. සම්පූර්ණ මුද්‍රිත පොතක් හැටියට ඉදිරිපත් කරනවා. මම හිතන්නේ තිරිනි දැන් ඔබ ගැන කතා බහ කරනවා නම් ඔබ අවසන් වසර සිටියා. ඔබට කොහොමද දැන් මේ පරීක්ෂණ ඔබේ ජීවිතයට වැදගත් වෙන ඔබේ අනාගතයට වැදගත් වෙන ඔබ මේ සියලු අවසන් වසර සිසුන් නියෝජනය කරන්න තමයි මේ ස්ථානයට ඇවිල්ලා දැන් අපි ගැන පොඩ්ඩක් කතා කරමු. ඇත්තම අපේ සිවවුරුදු විශේෂවේදී උපාධියේ අනිවාර්ය අංගයක් විදිහට තමයි මේ කෘෂිකර්ම පරීක්ෂණවල පවත්වන්නේ.
ඒ සාමාන්‍යයෙන් අපි දකින්නේ සමුළුවක තෝරා බේරාගත් සිසුන් කිහිපයකට පමණක් පරිශන වල පමණක් අදාළ ශාස්ත්‍රීය ලිපි එලි දක්වන්න. ඒ වගේම සමහර වෙලාවට සාරාංශ නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් කියන එක මේ පමණක් පළ කිරීමට තමයි සීමා වෙලා තියෙන්නේ. නමුත් අපේ අවසාන අතර සෑම චිත්‍රයකටම මෙන්න මේ තමන්ගේ සමුළුවේ පරිශන පත්‍රිකාව හැම කෙනෙක්ටම මේ අර සඳහන් කර පොතේ මේ පළ කරන්න අවස්ථාවක් ලැබලා තියෙනවා. ඒ වගේම දැනට කුෂිකර්මය කියන විෂය සමාජයේ බොහෝ දෙනෙක් පිළිගත් මතයක් භෝගයක් පමණක් සීමා වෙයි. නමුත් අපි භෝගයෙන් එහාට විශාල පුළුල් පරාසයක උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය පැත්තේ නැත්නම් වාණිජ්‍ය වශයෙන් එක්කෝ තවත් වෙන විෂයන් පැත්තෙන් අපි ගොඩාක් පරිශ්‍රම කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි මේ පාර සොයාගෙන තියෙනවා කඩ කුහුලන් වලින් ප්‍රතිජීවක තියෙනවා කියලා. ඒ ප්‍රතිජීවක ගුණය ඖෂධ වල තියෙන ප්‍රතිජීවක ගුණයට වඩා දෙගුණයකින් ප්‍රබලයි කියලා. තවත් තියෙනවා තේ කුඩු අපි ශ්‍රේණිගත කරනවා කුඩා සිට ලොකු කියලා කැබිලි ප්‍රමාණය අනුව ඒ ශ්‍රේණිගත කිරීමේදී කුඩා සිට ලොකු වගේ දක්වා යනකොට ශුද්ධ ජීවීන් නැසීමේ ගුණය සහ පිළිකාව නැසීමේ ගුණය වැඩි කියලා තව සොයාගෙන තියෙනවා. ඒ වගේම අපි තව කියන්න බැදී වාණිජය පැත්තෙන් කුෂල ව්‍යාපාර ආයතන විශේෂයෙන්ම ගෝලීය වෙළඳපොළත් එක්ක සාන්දාකාරී වෙනකොට ඉනෝවේෂන් නැත්නම් අපි ඉංග්‍රීසි කියන නවීකරණය ඒ විෂය අපිට අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒක ආයතනික සංස්කෘතිය හරහා ඉපද මේ පාවිච්චි කරගන්න පුළුවන් කියලා අපි දැනට සොයාගෙන. ඒ වගේම අපේ ජේත ශිෂ්‍යයන්ට මේ දැන් හොයාගත්ත දැන් මේ හොයන දැනුමෙන් වෘත්තීය වශයෙන්ම මෙන්න ඒ වගේම ව්‍යවසායික වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් කවුද අපේ කැමිලියා පේපර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් අපේ පසුගිය ජේෂ්ඨ ශිෂ්‍යාවක් අපේ විශ්වවිද්‍යාලයේ දිවිවෙච්ච එයා තේකුඩු වලින් ඉවතන තේකුඩු වලින් කඩදාසි නිෂ්පාදනය සොයාගෙන තියෙනවා. ඒ වගේ බොහෝ අවස්ථා අපිට හම්බෙලා තියෙනවා. ඔව් මම හිතන්නේ බොහෝ සමාජයට බොහෝ දේවල් දෙන්නට මම හිතන්නේ මේ කෘෂි සමුළුව හරහා අවස්ථාව තියෙන මහජනතුන් අපි කෙටියෙන් කියමු පැවැත්වෙන දිනේ සහ වේලාවන් ඒ වගේම විශේෂයෙන්ම සමාජයට මේ හරහා වැදගත්කම කොයිතරම්ද කියලා කෙටියෙන් කියමු. ඔව් මුලදී මම කියන්නේ ඇත්තම පරිශ්‍රණයේ කියන වැදගත්කම මොකද අපි මේ රටවල් වල බලුවොත් අපේ රට තාම අඩු ප්‍රමාණයක් තමයි පරිශ්‍රණ සඳහා වියදම්. මේ බල ආත්මනිස්පාදනයේ ඉන්නක ගතන තුනකටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් දියුණු රටක් ගත්තොත් මේ 105ක් 6ක් වගේ ප්‍රමාණයක් වියදම් කරනවා. ඉතින් පරිශ්‍රණ වෙන්න නැත්නම් රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඉතින් ඒකට තමයි අපි මේ ශිෂ්‍යයන්ව පුරුදු කරන්න හදන්නේ. මේකේ වැදගත්කම පැහැදිලි කරලා දෙන්නේ. අපි දැන් මේ පරිශ්‍රණ සමුළුවේ මම කියනවා පවත්වන්නේ සැප්තැම්බර් මාසයේ 21 දවස් දෙකේ ශිෂ්‍යයන් 84 දෙනෙකුගේ පරිශ්‍රණ කෘති එදාට එළිදක්වනවා. ඒ වගේම අපේ මේ ප්‍රධාන අමුත්තා වශයෙන් අපි ගෙන්නගෙන තියෙනවා ලංකා විද්‍යා පදනමේ අධ්‍යක්ෂක ආචාර්ය අබේවර්ධන මහත්මයා එතුමා තමයි අපේ මේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඉන්නේ. ඒ වගේම මම හිතන්නේ මේ පොත ගැන මම ඉතින් සඳහන් කරොත් මේ පොත සම්පූර්ණයෙන්ම පිළිදෙල කරේ අපේ ශිෂ්‍යයන්. මේ කවරේ විතරයි අපි පිටතකින් අච්චු ගහගත්තේ. මේ ආචාර්ය වීරපුරි මහත්මයාගේ අනුදැනුම ඇතුව එතුමා තමයි මේ ළමයට කම්පියුටර් පරිගණක පුහුණුව දෙන්නේ. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් තමයි මේක. නිසියලුම පොත හදාගන්න. ඔව් මහාචාර්යතුමනි මම හිතන්නේ මේ හැම දෙයකම එකතුවෙන් අනාගතයට අපේ රටට හොඳ දරු පිරිසක් බිහි කරන්නට මේ හරහා හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම අපි 11 වෙනි මේ කෘෂි පරිශ්‍රණ සමුළුවට සුබ පැතුම් එක් කරනවා සිකුරාදා නුගස වෙන හරහා දෙවියන්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බී.ඒ. ජයසේකර මහතාටත් ඒ වගේම ආචාර්ය ඩබ්ලිව්.ජේ.එස්.කේ වීරකුඩි මහතාටත් ඒ වගේම කිලිනි දෙවියන්ම ස්තුති අද දවසේදී මේ දැනුවත් කිරීම සඳහා අපිත් එක්ක එකතු වුණාට